දැනුම ලබාගමු උදෑසනකසේ සිතැඟි වඩාලමු දිය ඇල්ලකසේ සුභාරතී සුභාරතී දෙසවන සරසන වදනින සිතුවිලි උපදින හඬකින ඔබගේ නිවහන සොයා ඇදේ සුභාරතී සුභාරතී. ආයුබෝවන් සුබ දැසනක්. ස්තුතියි ගාමිණී මිරින්නගේ ඔබට සුභාරතී සංවාද මණ්ඩපයට ඇරයුම් කළාට ඔබට ආරාධනා කරනවා ප්‍රියාසනනි මේ හෝරාවකට ආසන්න කාලය 91.7 91.9 තරංගමාලා ඔස්සේ සුභාරතී සංවාද මණ්ඩපයත් එක්ක එක් වෙන්නට. අභියෝග කියන්නෙම අපේ ජීවිතයේ කොටසක්. මේ අභියෝග වලට මුහුණ දීමම එක්තරා විදිහකට අපිට කලාවක් විදිහට හඳුන්වන්නටත් පුළුවන්. මානව හිතවාදී සෞන්දර්යාත්මක අනාගත පරපුරක් ගොඩනගන්නට අපේ අදිටන විය යුතුයි. ඒ අපේ සැලැස්ම විය යුතුයි. ඒ දේ පවතින්නේ කලාව සහ සාහිත්‍ය තුල බවයි අපි විශ්වාස කරන්නේ. කලාව සාහිත්‍ය ඇසුරු කරන කෙනෙකුට ජීවිතයේ එන ඕනෑම අභියෝගයකට මුහුණ දීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම බොහෝ දුරට බොහෝ සංයමයෙන් ඒ අභියෝගවලට පිළිතුරු දෙන්නටත් අවශ්‍ය වටපිටාවක් සකස් කරගන්නටත් ඒ නිර්මාණශීලී පුද්ගලයා පෙළඹෙනවා. රටක් විදිහට, සමාජයක් විදිහට, පවුලක් විදිහට සහ තනිවම එකිනෙකාට මුහුණ දීමට සිදුවන අභියෝග විවිධයි. පාරිසරික, ආර්ථික, සමාජීය, දේශපාලනික, ගෝලීය වශයෙන් ඉදිරියේදී එන අභියෝගවලට කොහොමද අපි මුහුණ දෙන්නේ? නිර්මාණශීලීත්වය ඇයි එතනදී වැදගත් වෙන්නේ? අපි අද ඒ පිළිබඳව කතා කරන්නට සුභාරතී සංවාද මණ්ඩපය වෙන් කළා. මේ හෝරාවක ආසන්න කාලේ වෙන් කළා. ඒ සඳහා සුදුසු සම්පත්දායකත්වයක් අපි මැදිරියට කැඳවා ගත්තා. ඒ කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යයනාංශයේ මහාචාර්ය ධර්මකීර්ති ශ්‍රී රංජන් මැතිතුමන්. ආයුබෝවන් මහාචාර්යතුමනි. ආයුබෝවන්. අපි මේ සඳහන් කළ පරිද්දෙන් මේ මාතෘකාවට ප්‍රවිෂ්ඨ වෙන්නට අපි මුලින්ම පැහැදිලි කරගමු ලෝකය වෙනස් කළේ වෙනස් වන නිර්මාණශීලීව හිටපු මිනිස්සු. ඒ වගේම තමයි සමහර වෙලාවට විවිධ දුෂ්කරතාවයන්ම නව සොයා ගැනීම වගේම නිර්මාණ බිහි කිරීමට හේතුපාදක වෙලා තිබෙනවා. අපි ආශ්‍රය කරන පොතපත කතාවලින් අපි මේ දේවල් අහලා තියෙනවා. මේ නිර්මාණශීලී පුරවැසියෙක් රටට සමාජයට වැදගත් වෙන්නේ කොහොමද? ඇයි මේ නිර්මාණශීලී පුරවැසියෙකු රටට සමාජයට වැදගත් වෙන්නේ? මම හිතන්නේ සරල තැනකින් නොමෙයි ඔබ මේ සාකච්ඡාව ආරම්භ කරන්න උත්සාහ ගන්නේ රටට සමාජයට නිර්මාණශීලී මිනිසෙකු වැදගත් වෙන්නේ ඇයි කියන එක. මෙතනදී වාක්‍ය ඇතුළතම ප්‍රධාන සංකල්ප දෙකක් අපිට දකින්න පුළුවන්. එකක් තමයි නිර්මාණශීලීත්වය කියන කාරණාව. අනිත් එක තමයි මිනිසා කියන කාරණාව. මේ කාරණා දෙකම එහෙම නැත්නම් මෙම සංකල්ප දෙකම ගැඹුරු ව්‍යුහාත්මක ප්‍රවේශ ගන්න ආකාරය තමයි අපිට දකින්න පුළුවන්කම තිබෙන්නේ. ඒ නිසා පළමුවෙන්ම අපි කතා කරොත් මිනිසා කියන වචනය කේන්ද්‍රගත කරගෙන මිනිසා කියලා කියන්නේ ප්‍රබලතම සාධකයක් හැටියට අපි සාකච්ඡා කරන්නේ මනසින් උසස් බව කියන එක. ඔබ හිතනවද දිනුක ගුණවර්ධන මහත්මයා මනසින් මිනිසා උසස් වෙන්නේ කොහොමද කියන එක? මම හිතන්නේ එතනදී ජීව විද්‍යාත්මක කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි කොඳුනාරටිය කෙලින් තබාගෙන දෙපයින් සිට ගන්න පුළුවන් බව නිර්මාණකරණයට හේතු වෙන ප්‍රබලතම කාරණාවක්.
ඒ වගේම තමයි මහපට ඇඟිල්ලේ සුවිශේෂී ක්‍රියාකලාපය මූලික කරගෙන නිර්මාණශීලීත්වය ගොඩනැගීම කියන කාරණාව. ඊළඟ කාරණාව තමයි භාෂක ශක්්‍යතාව කියන කාරණාව. එහෙනම් මේ කාරණාත් එක්ක අපිට සුවිශේෂී වෙන ස්වරූපයක් දකින්න පුළුවන්කම තියෙන ඒ තමයි මනස උසස් වීම කියන කාරණාව. එහෙනම් මේ සාධක ජීව විද්‍යාත්මක සාධක සියල්ල එකතු වන තැන අපිට කියන්න පුළුවන්කම තියෙනවා මිනිසාට මිනිසා කියලා. එහෙනම් මිනිසා කියලා කියන්නේ නිරන්තර ශක්්‍යතාවන්ගෙන් හැකියාවන්ගෙන් යුක්ත කෙනෙක්. ඒ නිසා ඔහු වර්තමානයේ තුල ජීවත් වෙන්නේ ශක්්‍යතා කේන්ද්‍රීයව. අනිත් ප්‍රබලතම සාධකය තමයි අපි ප්‍රධාන වශයෙන් කාලය අවස්ථා තුනකට ව්‍යුහගත කරනවා. එකක් තමයි වර්තමානය. මම හිතන්නේ වර්තමානයේ අපිට හමු වෙන්නේ තත්පරයකින් 100,000 වාරකින් එකක්. අපි ඒ තත්පරයකින් 100,000 වාරකින් එකක් එකතු කරනවා ඉතිහාසයට. එකක් හමු වෙන තැන අපි ඉතිහාසයට එකතු කරනවා. එහෙනම් ඉතිහාසයේ විශාල පදාර්ථකරණයන්ගෙන් යුක්ත තැනක් බවටත් පරිවර්තනය වෙලා තියෙනවා. ඒ වගේම අපි යන්නේ අනාගතයට. මේ ලෝකයේහි කිසිවක් නැහැ ගුණවර්ධන මහත්මයා ආපස්සට ගමන් කරනවා. මේ ලෝකයේ එකම පදාර්ථකරණය තියෙන්නේ තමයි භෞතික පදාර්ථකරණය. ඒ භෞතික පදාර්ථකරණය සහ මානව සහ සත්ත්ව ක්‍රියාවලින් ගත්තයන් පස්සේ සමස්තය ඉදිරියට ගමන් කරන්නේ. ආලෝකයට බෑ කවදාවත් ආපස්සට ගමන් කරන්න. ඉරව්වට බෑ කවදාවත් ආපස්සට ගමන් කරන්න ඉදිරියට. ඒ නිසා ඒ ඉදිරියට ගමන් කරන තැන හොයාගෙන යනකොට ප්‍රධාන ප්‍රවේශ දෙකක් අපිට හමු වෙනවා. එකක් තමයි කාලය. අනිත් එක තමයි අවකාශය කියන කාරණාව. එහෙනම් කාලය අවකාශය කියන කාරණාව තුළ ගොඩනගෙනා වූ ක්‍රියාවලීන් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. එහෙනම් භෞතිකයට බෑ ඇක්ෂන් මෝඩ් එකෙන් ක්‍රියාමය ස්වරූපෙන් අයින් වෙන්න. මානව සාධකයට බෑ ක්‍රියාමය ස්වරූපයෙන් අයින් වෙන්න. සත්ත්ව සාධකයට බෑ ක්‍රියාමය ස්වරූපයෙන් අයින් වෙන්න. ඒ නිසා මේ ලෝකය දිහා බලාගෙන ඉන්නකොට අපිට පේන්න පටන් ගන්න එකක් ඇක්ෂන් ක්‍රියාව කියන කාරණාව. මේ ක්‍රියාව කියන කාරණාවෙන් ගොඩනගන තව ප්‍රබලතම දෙයක් තියෙනවා. ඒ තමයි ඉන්ටරැක්ෂන්. අන්තර්ක්‍රියාමය ප්‍රවේශය. අන්තර්ක්‍රියාවට බෑ එතන නවතින්න. එය ගොඩනගන අන්තර් සම්බන්ධතා ඉන්ටර් රිලේෂන්ස් කියන ඒවා. ඒ නිසා මේ ස්වභාවික නියමය හොයාගෙන යද්දී, මානව නියමය හොයාගෙන යද්දී, සත්ත්ව නියමය හොයාගෙන යද්දී අපිට ප්‍රධාන කාරණා තුනයි දකින්න පුළුවන්. එකක් ක්‍රියා, අනිත් එක අන්තර් ක්‍රියා, අනිත් එක අන්තර් සම්බන්ධතා. එහෙනම් මේවත් එක තමයි පැවැත්මක් පේන්න පටන් ගන්න. එහෙනම් ඔබ ඊළඟට සඳහන් කරපු ප්‍රබලතම වචනය තමයි පළවෙනිම වාක්‍යය තුල නිර්මාණශීලීත්වය කියන එක. එහෙනම් නිර්මාණය කියලා කියන්නේ ඇක්ෂන්, ඉන්ටරැක්ෂන් සහ ඉන්ටර් රිලේෂන්ස්, ක්‍රියා, අන්තර්ක්‍රියා සහ අන්තර් සම්බන්ධතා සංගුණකයන්ගෙන් පෝෂණය වූ ප්‍රවේශයක්. ක්‍රියාවලියක් කියලා අපිට හඳුනා ගන්න පුළුවන්කම තිබෙනකොට මේක ගොඩනගන ක්‍රියාවලියක්. ඒ නිසා ස්වභාවික නියමය ඇතුළේ නිර්මාණකරණය තියෙනවා. මානව කාරණාව ඇතුළේ නිර්මාණකරණය තියෙනවා. සත්ත්ව කාරණාව ඇතුළේ අපිට නිර්මාණකරණය දකින්න පුළුවන්කම තියෙනවා. හැබැයි ස්වභාවික නියමය ඇතුළේ ගොඩනගන නිර්මාණකරණය કૃත්‍රිම වෙනකොට, සත්ත්ව නියමය ඇතුළේ ගොඩනගන නිර්මාණකරණය કૃත්‍රිම වෙනකොට, මානව ක්‍රියාවලිය තුළ ගොඩනගන නිර්මාණකරණය එක් පැත්තකින් કૃත්‍රිම වෙනකොට ඒ තුළ අපිට දකින්න පුළුවන්කම තියෙන કૃත්‍රිම භවෙන් වියුක්ත වෙච්ච නැති වෙච්ච ස්වරූපයක්. ඒ කියන්නේ કૃත්‍රිම භවට වඩා ආටිෆිෂල් කියන ෆෝමේෂන් එක. ඒ කියන්නේ ආකෘතිකකරණය කියන එක කේන්ද්‍රීයව ගොඩනැගෙන ප්‍රවේශයක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. එහෙනම් අධ්‍යතන සමාජයේ මිනිසාගේ නිර්මාණශීලී ස්වරූප ගත්තයන් පස්සේ ක්‍රියාව මූලිකයි. ඒ වගේම එක් පැත්තකින් કૃත්‍රිම ස්වරූපය තුල කතා කරන්න පුළුවන්කම තිබෙනවා වගේම අනිත් පැත්තෙන් ආටිෆිෂල් කියන කාරණාව, ඒ කියන්නේ કૃත්‍රිම නොවන බව කේන්ද්‍රීයව අපිට සාකච්ඡා කරන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම තමයි නිර්මාණය කිව්වයන් පස්සේ එතන සරල තැනක පවතින දෙයක් නෙමෙයි, නිෂ්පාදන ක්‍රියාවලියක් තියෙනවා. නිර්මාණය නිෂ්පාදනය බවට පත් වෙනකොට තමාගේ සිතට එය ගැලපෙන්නට ඕන. තමාගේ සිත සහ කායික ක්‍රියාවලින් තමයි ඒක සිද්ධ වෙන්න පටන් ගන්න. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් එය සමාජ ක්‍රියාවලියත් හා සම්බන්ධ වෙන්න ඕන.
ඒ වගේම සමාජයට බැහැ මිනිසා හා සම්බන්ධ වෙනකොට එක තැනක නැවතත් නවතින්න. එහෙනම් ඒ ක්‍රියාව අපි හොයාගෙන යනකොට අපිට දකින්න පුළුවන්කම තියෙන සංවර්ධනයේ නියම. ඒ නිසා එහෙමනම් නිර්මාණශීලීත්වය සංවර්ධනයේ නියමු සාධකයක් බවට පරිවර්තනය වුවොත් අපිට නිවැරදි අනාගතයක් දක්වා සම්ප්‍රේෂණය වෙන්නට පුළුවන්කම තිබෙනවා. බොහොම විග්‍රහාත්මක පැහැදිලි කිරීමක් සහ ගැඹුරු පැහැදිලි කිරීමක් ඔබතුමා සිද්ධ කළේ මේ නිර්මාණශීලී පුරවැසියෙකු රටට සමාජයට මූලිකවම කොහොමද වැදගත් වෙන්නේ කියන එක පිළිබඳව මහාචාර්යතුමනි දැන් මේ අලුත් දේ සොයාගෙන බිහි වෙන ලෝකයක් තුල අපි ජීවත් වෙන්නේ. අපිට එයින් මිදෙන්නට බෑ කොහෙත්ම විදිහට. එතකොට දැන් මේ අපි ගොඩනැගෙන මේ නිර්මාණශීලීත්වය අපේ නිර්මාණශීලීත්වය කියන දේ මේ වගේ අවස්ථාවකදී ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද ආර්ථිකමය වශයෙන්, දේශපාලනිකමය වශයෙන්, ගෝලීය වශයෙන් අපි යම්කිසි ගමනක් යමින් සිටින්නේ. එතකොට මේ නිර්මාණශීලීත්වය කියන දේ උපයෝගී කරගෙන අපිට ඒ දෙයට මුහුණ දෙන්නට සිද්ධ වෙලා තිබෙනවා සහ ඒත් එක ගැටෙන්නට සිද්ධ වෙනවා. ඒ අභියෝගවලට අපිට සාර්ථකව පිළිතුරු හොයන්නට සිද්ධ වෙනවා. එතකොට කොහොමද මේ නිර්මාණශීලීත්වය කියන දෙයට මූලික ඔබතුමා සඳහන් කළා වගේ අර අඩිතාලමක් වැටෙන්නේ? දැන් එවැනි අධ්‍යාපන රටාවක් කොහොමද අපි නිර්මාණය කරගන්නේ? ඒ අවශ්‍යතාවය පිළිබඳ වර්තමානයේ කතා බහට ලක් වෙනවා. වර්තමානයේ රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව ඉතාමත් හොඳ පියවරක් අනුගමනය කරනවා. එතකොට කොහොමද දේ අධ්‍යාපනින් මූලික අඩිතාලම සකසන්නේ? මොකද ඔබතුමා අධ්‍යාපනයටම සම්බන්ධ කෙනෙක්. නිරන්තරයෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමග ගනුදෙනු කරන කෙනෙක්. ඒ නිසා ඔබතුමාට මේ දේ දැනෙනවා වැඩි වෙනත් කෙනෙකුට වඩා. දැන් විශ්වවිද්‍යාලයේ පැත්තෙන් ගත්තොත් එහෙම විශ්වවිද්‍යාලයෙන් එළියට යන දරුවා, බිහි වෙන දරුවා නිර්මාණශීලී දරුවෙක් බවට පත් කරන්නට ඒ අධ්‍යාපනයේ අඩිතාලම සැකසිය යුත්තේ කොහොමද? ඔබ සඳහන් කරන හැම වාක්‍යයකම ප්‍රබල සංකල්ප ව්‍යුහගත වෙලා තියෙන ආකාරය දකින්න පුළුවන්. එකක් තමයි ඔබ සාකච්ඡා කර අභියෝග කියන වචනය සරල වචනයක් නෙමෙයි. ඒ වගේම අධ්‍යාපනය කියන වචනය සඳහන් කරා සරල වචනයක් නෙමෙයි. විශ්වවිද්‍යාලය කියන වචනය කතා කරා ඒකත් සරල තැනක නවතින වචනයක් නෙමෙයි. සමාජ ප්‍රවේශ සහ ක්‍රියාවලීන් කියන දේ කතා කරා ඒකත් සරල තැනක තියෙන වචන හැටියට අපිට සඳහන් කරන්න පුළුවන් කමක් නැහැ. මේ වචනයක් ගත්තයන් පස්සේ වචනය ඇතුලේ තියෙන සමාජ ප්‍රවේශ. මේ එක වචනයක් කියලා කියන තැන අපි හොයාගෙන ගියන් පස්සේ සංස්කෘතිකමය ප්‍රවේශ අපිට දකින්න පුළුවන්කම තියෙන පද්ධතික ව්‍යුහයක් දකින්න පුළුවන්. දැන් විශ්වවිද්‍යාලය කිව්වන් පස්සේ පද්ධතික ව්‍යුහයක්. ඒ වගේම අධ්‍යාපනය කිව්වන් පස්සේ පද්ධතික ව්‍යුහයක් මෙතන තියෙන්නේ. අභියෝග කිව්වන් පස්සේ පද්ධතික ව්‍යුහයක් තියෙන්නේ. නිර්මාණශීලීත්වය කිව්වන් පස්සේ පද්ධතික ව්‍යුහයක් තියෙන්නේ. මිනිසා කිව්වන් පස්සේ සමාජය කිව්වන් පස්සේ පද්ධතික ව්‍යුහ එකතු වෙච්ච තැනක්. එහෙනම් පද්ධතික ව්‍යුහ එකතු වෙන තැන මිනිසා සහ සමාජ ක්‍රියාවලීන් තියෙනකොට ප්‍රධාන නියම දෙකක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. එකක් තමයි සමාජ නියමය කියන එක, අනිත් එක තමයි සංස්කෘතික නියමය කියන එක. ඒ නිසා සංස්කෘතියට බැහැ සමාජ ක්‍රියාවලින් ඉවත් වෙන්න. ඒ වගේම සමාජයට බැහැ සංස්කෘතික ක්‍රියාවලින් ඉවත් වෙන්නට. එහෙනම් සමාජය නිෂ්පාදනය කරන තැන හොයාගෙන යනකොට අපිට හමු වෙන්නේ සංස්කෘතික කාරණාව. සංස්කෘතික කාරණාව හොයාගෙන යන තැන අපිට හමු වෙන්න පටන් ගන්නේ සමාජ කාරණාව. එහෙනම් මේ කාරණා ගතයන් පස්සේ සංස්කෘතික නියම සමාජ නියම ව්‍යුහගත කරගෙන ක්‍රියාමය ප්‍රවේශයකට අන්තර් ක්‍රියාමය ප්‍රවේශයකට අන්තර් සම්බන්ධතාමය ප්‍රවේශයකට ව්‍යුහගත වෙමින් මිනිසා ඉදිරියට ගමන් කරන ක්‍රියාවලියක් තමයි දකින්න පුළුවන්කම තිබෙන්නේ. එහෙනම් ඒ ඉදිරියට ගමන් කරන තැන වර්තමානයේ තුලින් අතීතයට එකතු කරනකොට ඉතිහාසීය ක්‍රියාවලියක් බවට පරිවර්තනය වෙනවා. එහෙනම් ඉතිහාසය හොයාගෙන ගියන් පස්සේ ප්‍රධාන ප්‍රවේශ දෙකයි ආයි දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒ ඉතිහාසය ගොඩනගලා තියෙන්නේ එකක් ගත්තයන් පස්සේ ස්වභාවික නියමයේ එකතුව තුලින්. ඒ වගේම අනිත් එක හොයාගෙන ගියන් පස්සේ සමාජ නියමයේ නැත්නම් මානව නියමයේ එකතුව තුලින්. ඔච්චර අපිට දකින්න පුළුවන්කම තියෙන. එහෙනම් ඉතිහාසය කියලා කියන්නේ නිරන්තරයෙන්ම මිනිසා විසින් සංස්කරණය කරපු එකතු කරපු දෙයක්.
එකතු කරපු දෙයක් හැටියට තමයි අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් අනාගතය සරල නොවන තැන හොයාගෙන ගියාන් පස්සේ අපේක්ෂාවන් කේන්ද්‍රීයයි. අපේක්ෂාවන් කේන්ද්‍රීයයි කියලා කියන්නේ බලාපොරොත්තු කේන්ද්‍රීයයි. හැම තත්පරයකම අපේ වර්තමානයේ තුල ජීවත් වෙන හැම තත්පරයකම ජීවත් වෙන්නේ අනාගත ඊළඟ මොහොත පිළිබඳ අපේක්ෂාවෙන්. අපි පය තිබ්බත් පය තියන්නේ ඊළඟ අවස්ථාවකට. අපි අත තිබ්බත් අත තියන්නේ ඊළඟ අවස්ථාවට. එහෙනම් ඕනෑම ක්‍රියාවලියක් වර්තමානයේ තුල සිට හොයාගෙන යද්දී අනාගත ඊළඟ අවස්ථාව දක්වා සමය අපි සම්බන්ධ කරන්න. එහෙනම් සම්බන්ධ කරන තැන මනෝවිද්‍යාත්මක විශ්ලේෂණ පදාර්ථකරණයට ගියන් පස්සේ අපේක්ෂාවන් එතන තියෙනවා. අපේක්ෂාවන් ඇති තැන අපේක්ෂාව නිර්මාණය කරන්නේ බලාපොරොත්තුන් එක්ක. බලාපොරොත්තු සහ අපේක්ෂාවන් ඇති තැන එය නොගැලපෙන ක්‍රියාවලියක් බවට භෞතික පදාර්ථය ඇතුලේ අපි ඉදිරියේ තියෙන කාරණාව ඇතුලේ පත් වෙනකොට ඒක අභියෝගයක් බවට අපිට පරිවර්තනය වෙන්න පටන් ගන්නවා. එහෙනම් අධ්‍යයන සමාජයේ පාසල් පද්ධතියෙහි විෂය නිර්දේශ ගත්තයින් පස්සේ සමහරක් තැන්වල ප්‍රබල අභියෝග නිර්මාණය වෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාල පද්ධතියෙහි කාර්යභාරය හරියට අපි හඳුන නොගත්තයින් පස්සේ ඒ අභියෝගයක් බවට පරිවර්තනය වෙනවා. ඒ වගේම රාජ්‍ය සංවිධානයේ කාර්යභාරය හරියට හඳුන නොගත්තයින් පස්සේ ඒ අභියෝගයක් බවට පරිවර්තනය වෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාල පද්ධතිය සහ රාජ්‍ය සංවිධාන ආණ්ඩු කරන ක්‍රමවේද සහ රාජ්‍ය පද්ධතීන් නිවැරදි ලෙස ව්‍යුහාත්මකව එහි කාරණාව තේරුම් ගත්තොත් ඒ නැවත අභියෝගයක් බවට පරිවර්තනය වෙනවා. අභියෝග බවට පරිවර්තනය වෙනකොට විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් සමහරක් වෙලාවට විද්‍යාර්ථීන්ට විශ්වවිද්‍යාල අවසන් කරනකොට රැකියාව නැති වෙන්න පුළුවන්. රැකියාව අහිමිල යන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා එහෙනම් මේ අභියෝගය කියන තැන හොයාගෙන ගියන් පස්සේ එක තැනක තියෙන කාරණාවක් නෙමෙයි පද්ධතික ව්‍යුහය තුලින් නිෂ්පාදනය කරන කාරණාවක් බවට තමයි පරිවර්තනය වෙන්නේ. එහෙනම් අභියෝග ජයග්‍රහණය කිරීමට අවශ්‍ය විශ්වවිද්‍යාල ශිෂ්‍ය නිර්මාණය වෙනවද? ඔබ ඉන්නේ එතන. විශ්වවිද්‍යාල ශිෂ්‍ය නිර්මාණය වෙනවද? එහෙනම් උත්තරය හොයාගෙන යනකොට නැත කියන එක. නැත කියන එක ගොඩනැගෙන්නේ කොහොමද කියලා හොයාගෙන යනකොට විශ්වවිද්‍යාලය කියන කාරණා විශ්වවිද්‍යාලය කියන වචනේ තේරුම සහ විශ්වවිද්‍යාලයේ කාර්යභාර පද්ධතිය පිළිබඳව අපිට පුළුල් විද්‍යාත්මක දැනුමක් තියෙනවා. එහෙනම් විශ්වවිද්‍යාලය කියන තැන හොයාගෙන ගියන් පස්සේ මුළු විශ්වයම කැඳවන භූමි භාගය ඒ භූමි භාගය තුල ගොඩනගන්නා වූ අධ්‍යාපනික කාරණාව. වචනාර්ථයෙන් මේක අපිට ගන්න පුළුවන්. එහෙනම් අපිට කොහේද මේ විශ්වවිද්‍යාලයට ගැලපෙන්නේ නැහැ කියන තැනට එන්න පුළුවන්කම තියෙන්නේ. කොයි කාරණාවද? එන ඉරිගහලා බෙදන්න පුළුවන් කමක් නැහැ. හැබැයි අපි හැම තැනකම කරලා තියෙන ඉරිගහලා බෙදලා වෙන් කරගන්න එක. ගැහණියෙක් මිනිහෙක් ඉන්න තැන අපි මොකද්ද කරේ මේ ගැහණියෙක් මේ පිරිමියෙක් කියලා ඉරිගහලා බෙදලා වෙන් කළ දෙපැත්තක තිබ්බා. අපිට මතකයි තාම අපි ඉස්කෝලේ ඉන්නකොට කාන්තාව එක පැත්තක පිරිමි එක පැත්තක. මම හිතන්නේ මේ ළඟක් වෙනකම්ම තිබුණා පිරිමිට යන්න ඕන බස් කාන්තාවට යන්න ඕන බස්. තාමත් අපිට දකින්න පුළුවන් ශ්‍රී ලාංකේය සමාජය තුළ පිරිමි ඉස්කෝල සහ කාන්තා පාසල් කියන කාරණාවන් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. එහෙනම් හැම තැනකම කරේ බෙදලා වෙන් කරන එක. බෙදලා වෙන් කරන තැන නිෂ්පාදනය කරපු දෙයක් තියෙනවා. ඒ තමයි කෘතුහලය කියන එක. එහෙනම් කෘතුහලයේ ඇති තැනකට ගමනක් යන්න ටිකක් අමාරුයි. සැකය කියන එක තියෙනවා. කෘතුහලයේ ඇති තැන ගොඩනගෙන දේ හොයාගෙන ගියාන් පස්සේ අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ සැකය කියන එක. එහෙනම් සැකයේ ඇති තැන හැමතිස්සෙම ගැටලු නිර්මාණය කරන ඒ ගැටලුව නිරන්තරයෙන්ම තමන්ට සහ අනෙකාට හානියක් බවට පරිවර්තනය වෙන ආකාරය තමයි අපිට දකින්න පුළුවන්කම තිබෙන්නේ. එහෙනම් විශ්වවිද්‍යාලයකට බෑ විෂය නිර්දේශ අතර ඉරිගහලා බෙදලා වෙන් කරගන්න. දැන් අපි ඔබතුමා සම්බන්ධ වෙන අපි සම්බන්ධ වෙන මේ පද්ධතිය ගුවන් විදුලිය රූපවාහිනී ආදී පද්ධතිය සම්බන්ධ වන ප්‍රධානතම ප්‍රවේශය හොයාගෙන ගියන් පස්සේ මොකක්ද? sannivedanaya. එහෙනම් sannivedanය ලෝකේ දිහා බලාගෙන ඉන්නකොට නැත්තේ කොහෙද? නැති තැනක් හොයාගන්න අපිට බෑ. ඔබ බිත්තිය දිහා බලාගෙන ඉන්න. බිත්තියේ පාට, බිත්තියේ සංයුතික කරණය කියලා කියන්නේ මොකද්ද? නැවතත් අපිට sannivedanaya කරනවා. අපි sannivedanaya කරනවා. සමහරක් විට බිත්තියේ කල එකත් එක්ක පාටත් එක්ක මානසික සහනය ගෙනත් දෙනවා. ඒ වගේම කොයි භෞතික පදාර්ථයකටද sannivedanayen අයින් වෙන්න පුළුවන්කම තිබුණේ? ගහ දිහා බලාගෙන ඉන්න ගහේ මල් හටගන්නේ කොහොමද කියලා, ගෙඩි හටගන්නේ කොහොමද කියලා. එහෙනම් ගහට බෑ භෞතික පරිසරයේ ස්වභාවික නියමයට බෑ sannivedana රටාවෙන් අයින් වෙලා ඉන්න. ඔබ දැන්
විශේෂයෙන්ම සාකච්ඡා කරන ක්වොන්ටම් ෆිසික්ස් වලට භෞතික වේද ක්වොන්ටම් භෞතික වේදියට යන්න. ගිහිල්ලා බලාගෙන ඉන්නකොට ඒ ගැඹුරු විශ්ලේෂණ දක්වා ගමන් කරනකොට කොතනද sannivedanayen අයින් වෙලා තිබුණේ? අපිට එක තැනකත් හොයාගන්න පුළුවන් කම ලැබෙන්නේ නැහැ. එවන සමස්ත ස්වභාවික නියමය සහ මානව සහ සමාජ නියමය ගත්තයින් පස්සේ sannivedanaya මූලිකතම ෆන්ඩමෙන්ටල් මූලිකතම ඒකකයක් බවට පරිවර්තනය වෙනවා නම් ඒ ඒකකයට පුළුවන් ද අපිට මේක ගැලපෙන්නේ අරක ගැලපෙන්නේ නැහැ කියලා අයින් කරලා තියන්න. අපිට අයින් කරන්න බෑ. එහෙනම් රසායන විද්‍යාගාරයට ගියාන් පස්සේ දැන් මොකක්ද තියෙන්නේ? රසායනික සංයුතිකකරණය ඇතුලේ මොකක්ද අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ? මිනිසා සම්බන්ධ වෙනකොට මොකක්ද එතන අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ? sannivedanaye නියමය. එහෙනම් රසායන විද්‍යාගාරයට sannivedanayen අයින් වෙන්න බෑ. එහෙනම් ලෝකයේ sannivedanayen අයින් වුණු තැනක් අපිට හොයාගෙන යන්න පුළුවන්ද? අයින් වෙන්න බෑ. එහෙනම් මේවා පිළිබඳ බහු විෂයික මල්ටි ඩිසිප්ලිනරි කියලා අපි කියන බහු විෂයික අවබෝධය තියෙන්න ඕන. බහු විෂයික පදනම තුල ගොඩනගන්නා වූ ඒක විෂයික දැනුම් කලාපය තමයි ලොකු ගමනක් ජීවිතය තුළ සූදානම් කරන්නේ. එන විශ්වවිද්‍යාල අභ්‍යන්තරයේ පාසල් පද්ධතිය ගත්තයන් පස්සේ මෙන්න මේ නියමය අපි මූලික කරගන්නට ඕන. මේ නියමයන් එක තමයි අපි හැමතිස්සෙම ප්‍රායෝගික වෙන්න පටන් ගන්න. දැන් අපි ඉදිරියේ මම සරලම උදාහරණයක් ඔබෙන් ඇහුවොත් මේ ඔබ ඉදිරියේ තියෙන මේසය පිළිබඳව කතා කරන්න කියලා. ඔබ සමාජීයව සහ සංස්කෘතිකව වාක්‍ය 7-8ක් කියයි. හැබැයි අපි කෙනෙක්ගෙන් ඇහුවොත් එහෙම මේ මේසය පිළිබඳ විද්‍යාත්මකව කියන්න කියලා. එක වාක්‍යයක්වත් කියාගන්න බැරි වෙන්න පුළුවන්. එහෙනම් අපිට ඕන විද්‍යාත්මක දැනුම් කලාපය. මේක යථාව අපිට අවශ්‍ය කරන්නේ. මේසේ යථා ස්වરૂපය අපිට අවශ්‍ය කරන්නේ. හැබැයි අපිට යථාව හමු වෙන්නේ නැහැ. යථාව හා සම්බන්ධ නොවන එහෙම නැත්නම් යථාවෙන් ඔබ්බෙහි තියෙන සමාජ ක්‍රමවේද සහ සංස්කෘතික ක්‍රමවේදත් එක්ක තමයි අපි ජීවත් වෙන්න පටන් අරගෙන තියෙන්නේ. සංස්කෘතිය කියන එක පිළිබඳව විද්‍යාත්මක විශ්ලේෂණය කරන්න කිව්වොත් කෙනෙකුට පුළුවන් වේද? සමාජය කියන එක පිළිබඳව විද්‍යාත්මක විශ්ලේෂණය කරන්න කිව්වොත් කෙනෙකුට පුළුවන් වේද? බැරි වෙලා තියෙනවා. එහෙනම් බැරි වෙන්නේ හේතුව මොකද්ද? එහෙනම් ආසියානු කලාපය හොයාගෙන ගියන් පස්සේ ප්‍රධාන පද්ධතික කලාප දෙකයි තියෙන්නේ. එකක් තමයි හේතුව. අනිත් එක තමයි සිද්ධිය. ඔච්චරයි තියෙන්නේ. එහෙනම් සිද්ධිය කියන තැන හොයාගෙන ගියන් පස්සේ නිෂ්පාදන ක්‍රියාවලියක් නිර්මාණයක්. හැබැයි හේතුව කිව්වයන් පස්සේ නිර්මාණයට බලපාන සාධක එතන තියෙන්නේ. එනම් සිද්ධියට අපි ගොඩාක් සිද්ධි ළඟ නැවතිලා. මිනිස්සු ළඟ නැවතුනේම සිද්ධිත් එක්ක. කාන්තාවක් ළඟ පිරිමියා නවතින සිද්ධිත් එක්ක. පිරිමියා ළඟ නැවතුනේ කාන්තාවක් සිද්ධිත් එක්ක. ඔබ කඩේකට ගිහලා shopping කරන්න ගියොත් එහෙම එතන නැවතුනේ සිද්ධියින් එක්ක. ආහාර පිඟාන ගත්තාන් පස්සේ නැවතුනේ සිද්ධියින් එක්ක. බස් එකේ යනකොට නැවතුනේ සිද්ධියින් එක්ක. ගෙදර ඉන්නකොට නැවතුනේ සිද්ධියින් එක්ක. හැබැයි කොයි වෙලාවකවත් අපි ගමන් කරලා තියනවද ඒ සිද්ධියට බලපාන හේතුන් පිළිබඳව? හැබැයි අපි ගමන් කරලා නැහැ. ඒ නිසා ගොඩාක් වෙලාවට බොහෝ වෙලාවට හේතුන් පිළිබඳ නිවැරදි අවබෝධයක් නැති වෙලා යනකොට හේතුව පිළිබඳ සත්‍යතාව නැති වෙලා යනවා. නිර්මාණය කරන්නේ කොහොමද කියන එක පිළිබඳ හැකියාව අහිමි වෙලා යනවා, නැති වෙලා යනවා. ඒ නිසා එහෙනම් සත්‍යතාව ප්‍රගුණ කරන්න නම් මිනිස්සු නවතින්න ඕනේ හේතුන් ළඟ. හේතුන් පිළිබඳව විද්‍යාත්මක අවබෝධය තියෙන්නට ඕන. එහෙනම් විද්‍යාත්මක අවබෝධය නැති සෑම මිනිහෙක්ම නැවතුනේ සිද්ධීන් එක්ක, ගැටලු එක්ක, ගැටුම් එක්ක, ප්‍රශ්නත් එක්ක. එහෙනම් ජීවිතේම ප්‍රශ්න ගොඩාක් බවට පරිවර්තනය කරගෙන තියෙනවා විතරක් නෙමෙයි, ගැටලුවෙන් ඒ ප්‍රශ්න වලින් ඉවත් වීමට අවශ්‍ය හේතු කළමනාකරණයකට යෑමට අවශ්‍ය චින්තනමය සහ සක්‍යතාත්මය ප්‍රවේශය ඔවුන්ගේ ජීවිතවලින් අයින් වෙලා ගිහිලා තියෙනවා. එහෙනම් අයින් කරේ කවුද? අපිට ප්‍රශ්නයක් තියෙන මෙතනදී. එහෙනම් අයින් කර තැන අපි හොයාගෙන ගියන් පස්සේ අපි හැම කෙනෙක්ම මේ සකස් කරන්නේ විවිධ සමාජ බලවේග සහ සමාජ ප්‍රවේශ විසින්. අපි උදාහරණයක් හැටියට ගත්තොත් ඔබේ මනස ප්‍රෝග්‍රෑම් කරේ මොකකින්ද? සෝෂල් සමාජයෙන්. ඔබේ මනස ප්‍රෝග්‍රෑම් කරා මොකකින්ද? සංස්කෘතියෙන්. ඔබ ඉපදුණු දවසේ ඉඳලා කිරිබොන තැනින් පටන් ගත්තයන් පස්සේ මනස ප්‍රෝග්‍රෑම් කරේ මොකකින්ද කියලා හොයාගෙන යනකොට සමාජ ක්‍රම සහ සංස්කෘතික ප්‍රවේශය. එහෙනම් සමාජ සහ සංස්කෘතික ප්‍රවේශයෙන් ප්‍රෝග්‍රෑම් කරන අවස්ථාවක් නැති තැනක අපිට හොයාගෙන යන්න පුළුවන් කමක් නැහැ. දැනුත් ඔබ මාව ප්‍රෝග්‍රෑම් කරනවා. ඔය දැනුත් මම ඔබව ප්‍රෝග්‍රෑම් කරනවා. දැනුත් මේ භෞතික පරිසරය අපිව ප්‍රෝග්‍රෑම් කරනවා.
මේ මයික් එක තියලා තියෙන ආකෘතිකකරණය, මේසේ තියලා තියෙන ආකෘතිකකරණය, මේ අනිකුත් තිර කලබනාකරණ ආදී සියලු දේවල් ගත්තයින් පස්සේ අපිව සැලසුම් කරනවා. අපිව ප්‍රෝග්‍රෑම් කරනවා. එහෙනම් මේ ප්‍රෝග්‍රෑමින් සිස්ටම් එකක් තමයි අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් මොන්ටිසෝරි කියලා කියන්නේ මොන වගේ තැනක්ද? පාසල කියලා කියන්නේ මොන වගේ තැනක්ද කියලා හොයාගෙන ගියන් පස්සේ ප්‍රෝග්‍රෑම් කරන තැනක්. මොකද්ද ප්‍රෝග්‍රෑම් කරේ? මනස. මොකද්ද ප්‍රෝග්‍රෑම් කරේ? ඇක්ෂන් එක, ක්‍රියාව, අන්තර් ක්‍රියාව. අන්තර් සම්බන්ධතා ගොඩනගමින් සමාජ සංවර්ධනය දක්වා යෑමට අවශ්‍ය ප්‍රවේශය ප්‍රෝග්‍රෑම් කරමින් සැලසුම් කරලා ජීවිතේට එකතු කරපු තැන. එහෙනම් එතන බිඳ වැටෙන්න බෑ. සරලම උදාහරණයක් ගත්තොත්, ඇහුවොත් මම කාටද උත්තර දෙන්න පුළුවන්? නැත්නම් උත්තර දෙනවද කවුරු හරි? ඒ කියන්නේ මොන්ටිසෝරි කාර්යභාරය මොකද්ද? මං හිතන්නේ සරල තැනක තියෙන කාරණාවක් නෙමෙයි. අපි මොන්ටිසෝරි පද්ධතියම ගත්තන් ශ්‍රී ලාංකේය සමාජයේම ගත්තන් පස්සේ අපිට මොන්ටිසෝරි කාර්යභාරය මොන්ටිසෝරියෙන් ගොඩනැගෙනවද කියන එක පිළිබඳ ගැටලුවක් තියෙනවා. අපි මොන්ටිසෝරි පටන් ගන්නෙම හෝඩියෙන් අක්ෂර භාවිතයෙන් තමයි පටන් ගන්න උත්සාහ ගන්න. හැබැයි ඒකට නෙමෙයි මොන්ටිසෝරිය තියෙන්නේ. එහෙනම් පෙර පාසල කියන තැන පුද්ගලයාගේ චර්යාත්මකමය ප්‍රවේශය සංවිධිත කරන තැනක්, නිවැරදි කරන තැනක් බවට තමයි පරිවර්තනය වෙන්නේ. එහෙමනම් පාසල ගත්තයන් පස්සේ පාසල තියෙනා වූ විෂය පද්ධතීන් ගත්තයන් පස්සේ විෂය පද්ධතිය යනු ජීවිත කළමනාකරණය කරන තැනක්. මට තාම මතකයි අපි 7 වසරවල ඉන්නකොට 7 වසරේ ඉන්නකොට තාම මතකයි මට අපේ සයන්ස් විද්‍යා ගුරුතුමා අවතල කාචයක් අරගත්තා. පතර පිටුවක් අරගත්තා. දැන් යමුකෝ එළියට. ගිහින් ඉවරලා එකම දෙයයි කරේ. ඒ තමයි ඉරව්වට අවතල කාචය අල්ලලා යටින් පතර කෑල්ල ඇල්ලුවා. ටිකක් වෙලා යනකොට පිච්චෙන්න පටන් ගත්තා. දැන් යමු කිව්වා පන්තියට. එච්චරයි. මේක ජීවිතේට එකතු කරලා බලන්න කිව්වා. මේක නැත්තේ කොහෙද කියලා හොයාගෙන ඉන්න කිව්වා. එහෙනම් පාඩම ජීවිතය ළඟට ගෙනත් දීලා භෞතික සහ සමාජ සහ ජීවන පරිසරය ඇතුලෙන් එළියට ගත තැනක් බවට පරිවර්තනය වුණා. තාමත් ගුරුතුමාවත් මතකයි. තාමත් පාඩමත් මතකයි. තාමත් ක්‍රියාවත් මතකයි. දැන් මේක අරගෙන යනවා අපි මනස ගැන හොයන්න. එහෙනම් ඒ 7 වසරේදී අවතල කාචයෙන් දුන්නු දේ අපි අරගෙන යනවා මනස ගැන සාකච්ඡා කරන්න. එහෙනම් මනසත් මේ වගේ අවතල කාචයක් වගේ සෙන්සර් 5යි ඔබට තියෙන්නේ. ඒ සෙන්සර් 5න් අපි ගන්නවා ඇක්වයර් කරනවා. ඒ ඇක්වයර් කරන තැන මොනවද තියෙන්නේ කියලා හොයාගෙන ගියාන් පස්සේ දැනුම් කලාප. එනේ දැනුම් කලාප ව්‍යුහගත කරගෙන සංජානනයට ගිහිලා මනසට ගිහිලා මනස තුළ සිතිවිලි නිෂ්පාදනය කරනවා. එහෙනම් සිත කියන තැන නිෂ්පාදනය කරේ මොනවද කියලා හොයාගෙන යනකොට අපිට සිතිවිලි හමු වෙන පටන් ගන්නවා. එහෙනම් සිතිවිල්ල කියලා කියන්නේ ක්‍රියාමය ප්‍රවේශයක්. මම ඇහුවොත් එහෙම කාගෙන් හරි ඔබේ සෙන්සර් පහම, ඒ කියන්නේ 5 සෙන්සර්ස් කියලා අපි කියන්නේ. පංචේන්ද්‍රියන් එක තැනක පිහිටලා තියෙන ඔබේ ජීවිතයේ ශරීරයේ කොතනද කියලා ඇහුවොත් ඔබට උත්තරයක් දෙන්න පුළුවන්ද? මම හිතන්නේ අපි අවුරුදු 40 50 60 70 80 ජීවත් වෙලා අපිට බැරි වෙලා අපේ ජීවිතය දකින්න. හැබැයි කන්නඩියෙන් ඕන තරම් අපි මූණ බලලා ඇති. අපි හොයාගෙන ගියාන් පස්සේ සෙන්සර් පහම තියෙන එක තැනම හොයාගෙන ගියාන් පස්සේ මූණ. එහෙනම් මූණ කියලා කියන තැන පොතක් නෙමෙයි. පොතේ කිනුත් එහාට ගිය ග්‍රන්ථකරණයක්. එහෙනම් මූණ දිහා බලාගෙන අපිට ගොඩාක් දේවල් කතා කරන්න පුළුවන්කම තියෙනවා. නියුරොලොජි විශේෂේෂ්ත්‍රයට ස්නායු වේදයට ගිහිලා බැලුවොත් එහෙම අපිට ගොඩාක් දේවල් එතනින් සාකච්ඡා කරන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් අපි අපි ගොඩාක් දුර ගමනක් ආවා. පාසල් පද්ධතිය, විශ්වවිද්‍යාල, රාජ්‍ය ආණ්ඩු සහ අනිකුත් සමාජ සංස්ථා කේන්ද්‍රගත කරගෙන. එහෙනම් මේ හැම තැනක්ම අපි හොයාගෙන යනකොට නිවැරදි දැක්මක් තුල ගොඩනැගෙන කළමනාකරණ පද්ධතියක් අපිට දකින්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. අපි සමාජ අධ්‍යයන පොත පෙරලා බැලුවොත්, විද්‍යා පොත පෙරලා බැලුවොත්, අපි ආගම කියන තැන තියෙන කාරණාව අපි පොත පෙරලා බැලුවොත් අපිට ඕන දේ නෙමෙයි එතනදී. සමාජයේ ප්‍රගමන කෘත්‍යයට අවශ්‍ය දේ නෙමෙයි අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. ආගම කියන කාරණාව සරල තැනක තියෙන කාරණාවක් නෙමෙයි. ආගම කිව්වයන් පස්සේ එතන නිර්වචනය අපි හොයාගෙන ගියන් පස්සේ ආගම කියන රිලිජන් කියන වචනේ සකස් වෙන්නම රිලිජියෝ කියන වචනයත් එක්ක. රිලිජියෝ කියන වචනේ ප්‍රබලතම අර්ථය හොයාගෙන ගියන් පස්සේ අපිට දකින්න පුළුවන්කම තියෙන මානුෂික බලවේගයන් හා මිනිසා සම්බන්ධ කරන තැන. ඒ කියන්නේ දෙවියොත් එක්ක සම්බන්ධ කරන තැන. ඒ නිසා බුද්දිසම් ආගමක් නෙමෙයි.
එහෙනම් බුද්දිසම් කියලා කියන්නේ බෞද්ධ දර්ශනයක්. එහෙනම් ජීවිතයේ දාර්ශනික ව්‍යුහය එන්න ඕන. හැබැයි අපි අරගෙන තියෙන්නේ ආගමික කාරණාව. එහෙනම් ආගමට පුළුවන් ඉරිගහලා බෙදලා මිනිසුන්ව වෙන් කරගන්න. කාන්තාවන්ට සමහර දවස්වලට පල්ලියට යන්න නොදෙන දවස් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම සමහර දවස්වලට ඉරිගහලා බෙදලා වෙන් කළ සීමා හදාගෙන තියෙනවා. කාන්තාවකට පන්සලට යන්න බැරි සමහර තැන්වලට යන්න බැරි වෙන්න පුළුවන්කම තියෙනවා. ඉරිගහලා බෙදලා වෙන් කරලා අපි හදාගෙන තියෙන. හැබැයි ආගමට බෑ. දර්ශනීයට බෑ එහෙම කරන්න. ආගමට පුළුවන් වේ. එහෙනම් ඕන ආගමකට වඩා අපේ ජීවිතේට දාර්ශනික ව්‍යුහය හැබැයි ගෙනත් දුන්නේ මොකද්ද? ආගමික කාරණාව. ඒ කියන්නේ ඉරිගහලා බෙදලා අපිව වෙන් කරන මේ ප්‍රවේශයේ අපේ විඥානගත කිරීමේ කාරණාව. සමාජ අධ්‍යයනය හොයාගෙන ගියන් පස්සේ ඒත් එහෙමමයි. විද්‍යාව හොයාගෙන ගියන් පස්සේ ඒත් එහෙමමයි. එහෙනම් මේ අපි පාසලේ ඉගෙන ගන්න විෂය පද්ධතියෙන් වියුක්ත වෙච්ච තැන අයින් වෙච්ච තැන කොහෙද තියෙන්නේ? මගේ ජීවිතය දිහා බලාගෙන ඉන්නකොට ෆිසියොලොජි නැද්ද මෙතන? කායික විද්‍යාව නැද්ද? මෙතන බයොලොජි නැද්ද? ජීව විද්‍යාව නැද්ද? මෙතන රසායනික සංයුතිකකරණය නැද්ද? මෙතන භෞතික වේදේ නැද්ද? මෙතන සමාජීය විද්‍යාවක් නැද්ද? සමාජය පිළිබඳව ගොඩනැගිච්ච විද්‍යාවක් නැද්ද? මෙතන ආර්ථික විද්‍යාව නැද්ද? මගේ ඇඟේ දිහා බලාගෙන ඉන්නකොට. මෙතන සමාජ විද්‍යාව නැද්ද? මෙතන මානව විද්‍යාව නැද්ද? මා දිහා බලාගෙන ඉන්නකොට මනෝවිද්‍යාත්මක දැනුම් නැද්ද? එහෙමනම් මේ සියලුම විෂය පද්ධතීන් කේන්ද්‍රගත කරාන් පස්සේ මිනිහෙක් පිළිබඳව ඉගෙන ගන්න, භෞතිකය පිළිබඳව ඉගෙන ගන්න, සමාජය පිළිබඳව ඉගෙන ගන්න ක්‍රියාමය මූලයන් මෙතන තියෙන. කොයි පාඩමද ජීවිතයට අරගෙන ඇවිදලා ජීවිතය ඇතුළට දාලා ජීවිතය ඇතුලෙන් එළියට ගත්තේ? කොතනද මේ පන්තිය තියෙන්නේ? ලංකාව හොයාගෙන ගියොත් එහෙම ඔබත් ඉගෙනගෙන තියෙන මං හිතන්නේ. දැන් ආවර්ජන කරලා බලන්න. ඉතිහාසයට ගිහිල්ලා බලන්න. මේ පාඩම මොන පාඩමද මගේ ජීවිතය ඇතුළට අරගෙන ඇවිදිලා ජීවිතය ඇතුලෙන් එළියට අරගෙන ඇවිදිලා මාව පෙන්නපු පාඩම බවට පරිවර්තනය වුණේ. එහෙනම් හැම පාඩමක් ඔස්සේම මට මාව දකින්න පුළුවන්කම තියෙනවා. හැම පාඩමක් ඔස්සේම මට සමාජය දකින්න පුළුවන්කම තියෙනවා. හැම පාඩමක් ඔස්සේම මා ඉදිරියේ තියෙන භෞතිකය මට දකින්න පුළුවන්කම තියෙනවා. එහෙනම් මේ ප්‍රායෝගිකත ශාස්ත්‍ර බිඳ වැටෙනකොට බිඳ වැටුවේ කවුද කියලා හොයාගෙන ගියන් පස්සේ අපේ ඉදිරියේ තියෙන අනිකුත් සාධක. එහෙනම් අපිට හිත කරයි කියලා එන සාධක බොහෝ තැන්වල අපිව බිඳ දමලා අපිව වට්ටලා තියෙනවා. ඒ වගේම තමයි ඉරි ගහලා අපිව බෙදලා වෙන් කරලා තියෙනවා. ඒ වගේම තමයි නිවැරදි දැනුම් කලාපයකට යන්න අවශ්‍ය ප්‍රවේශය සූදානම් නොකර තියෙනවා. ඒ වගේම තමයි බුද්ධිමය ධාරිතාව තුලින් අපිව පොඩ්ඩක් ඈඩ් කළා සමාජ සංස්කෘතික කාරණාවල ජීවත් වෙන්න ඉඩ තියලා තියෙන. ඒ නිසා අපිට මං හිතන්නේ කළමනාකරණය අවශ්‍යයි මේ හැම තැනකම. මතු පිටින් අපි මේ ගැන කතා කරන්නේ නැතුව බොහොම ගැඹුරින් නමුත් බොහොම ලයාන්විතව සහ බොහොම විග්‍රහාත්මකව ඔබතුමා මේ කරුණු පිළිබඳව හොඳ විග්‍රහයක් ගෙන එනවා. මම බාධා කළෙත් නැහැ. මොකද ඒ පිළිබඳව අහන් ඉන්නත් ආසයි. ඉතින් මහාචාර්යතුමනි උදෑසන 7යි විනාඩි 37යි දැන් වෙලාව. විනාඩි 34යි දැන් වෙලාව. ඔබ රැඳෙන සුභාරතී සංවාද මණ්ඩපයත් එක්ක අපි අද කතා කරන්නේ අනාගත අභියෝග ජය ගැනීමට නිර්මාණශීලී පරපුරක් ගොඩනගමු කියන කාරණාව. ඉතින් අද මේ සුභාරතී සංවාද මණ්ඩපයේ සාකච්ඡාවෙන් අපි උත්සාහ කරන්නේ මේ අනාගත අභියෝග මේ පැමිණෙන අභියෝගවලට ජය ගැනීම සඳහා වන නිර්මාණශීලී පරපුරක් නිර්මාණය කරන්නේ කොහොමද, ගොඩනගන්නේ කොහොමද කියන එක පිළිබඳව ඔබටත් යම්කිසි අදහසක් ලබා දෙන්නට. අපි ගීතයක් අහලා තවදුරටත් මේ ගැන කතා කරමු. ගීපද සුනිල් ආරියරත්නයන්, සංගීතය රෝහණ වීරසිංහයන්, ඒ වගේම ගායනය පණ්ඩිත් WD අමරදේවයන්. තාත්තා උනත් මා බත සරි කරන අම්මානුමයි මගේ දරු දැරියන් රකින. තාත්තා උනත් මා බත සරි කරන අම්මානුමයි මගේ දරු දැරියන් රකින.
මට පෙර උරුම ආලය දරු කැලට දෙමින් රෑදාවල් දෙකේ වෙහෙසෙන විතදි නොමින් බදුටු මුල්දිනේවත් හද නොනැගි පෙමින් උතුරයි මසිත තව නුඹ වෙත තුරුළු වෙමින් බැතිබර හැඟුම් දනවන නුඹගේ සුවඳ අතදරු පුතුගේ මුව කමලේ ඇත නිබඳ අම්මා කෙනෙකු මිස නුඹ මගේ බිරිඳ ලෙස නොහැගේ ළඟින් හිඳ මගේ හිස සිමින සඳ තාත්තා වුණත් මා බත සරි කරන අම්මා නුඹයි මගේ දරු දැරියන් රකින තාත්තා වුණත් මා බත සරි කරන අම්මා නුඹයි මගේ දරු දැරියන් රකින උදෑසන 7යි විනාඩි 38යි ඔබ රැඳෙන දැන් සුභාරතී සංවාද මණ්ඩපයත් එක්ක අපි අද කතා කරන්නේ අනාගත අභියෝග ජය ගැනීමට නිර්මාණශීලී පරපුරක් ගොඩනගමු කියන මාතෘකාව. ඒ මාතෘකාව පිළිබඳව විග්‍රහයක් කරන්නට අද සුභාරතී සංවාද මණ්ඩපයත් එක්ක එකතු වෙලා ඉන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්ය ධර්මකීර්ති ශ්‍රී රංජන් මැතිතුමන්. මහාචාර්යතුමනි දැන් බොහෝ වෙලාවට අපිට මේ දැන් තියෙන වර්තමාන තත්ත්වය අපිට ගන්නට පුළුවන්. මේ තියෙන අභියෝගات එක්ක සමහර වෙලාවට අපි දකිනවා මේ ඉවසීම, දරා ගැනීම සහ කම්පණය කියන දේවල්. මිනිස්සු තුල සමහර වෙලාවට මේ අභියෝග එනකොට මේ දේවල් මේ ලක්ෂණ අපිට සමාජය තුලින් පේනවා. මේ සමහර වෙලාවට ඉවසීම, දරා ගැනීම සහ කම්පණය දෙන්නේ නැති නිසා අභියෝගවලට සාර්ථක අපිට මුහුණ දෙන්නට නොහැකි වෙනවා. මේ පුද්ගල ජීවිතවල අභියෝගවලට මුහුණ දීමට ගොඩනැගිය යුතු ගුණාංග. මේ ගුණාංග පුද්ගල ජීවිත තුළ ඇති කර ගන්නට, ජන සමාජය තුළ ඇති කර ගන්නට හොඳ අදිතාලමක් කලාව සාහිත්‍ය කියන දේන් ලැබෙනවා කියන එක අපි විශ්වාස කරනවා. සහ අත්දැකීමෙන්ම සමහරලාට අපිට ඒ දේවල් දැනෙනවා, හැඟෙනවා. කොහොමද ඔබතුමා මේ දේ දකින්නේ? ඔව්, ඇත්තටම ඔබ ගොඩනගපු ප්‍රවේශ ගැන සාකච්ඡා කරනකොට ප්‍රධානතම වශයෙන් අපිට කියන්න පුළුවන්කම තිබෙනවා. මුලින් ඔබ කතා කරා අභියෝග, මනස, ඒ වගේ දේවල් සම්බන්ධව. එතනදී අපිට දකින්න පුළුවන්කම තියෙනවා අපිට නවතින්න පුළුවන් බෞද්ධ දාර්ශනික උරුමය ළඟ එක තැනක්. අපිට නවතින්න පුළුවන් භෞතිකය පිළිබඳව කතා කරපු මාක්ස්වාදී නියමයේ ළඟ. එහෙනම් මේ නියම ළඟ නවතිනකොට ප්‍රධාන ප්‍රවේශ දෙකක් අපිට දකින්න පුළුවන්. එකක් තමයි ඉන්ෆ්‍රාස්ට්‍රක්චර්, අදෝ ව්‍යුහය කියලා අපි කතා කරනවා. අනිත් එක තමයි සුපර් ස්ට්‍රක්චර්, උපරි ව්‍යුහය, මතු පිට කාරණාව සහ අභ්‍යන්තරයේ තිබෙනා වූ මූලිකමය ප්‍රවේශය කියන එක. එහෙනම් ජීවිතයේ අපි හොයාගෙන ගියන් පස්සේ මේක අපිට දකින්න පුළුවන් හැම තැනකම දකින්න පුළුවන් ආර්ථිකය, සමාජය ගැන හොයාගෙන යනකොට මූලය මොකද්ද කියලා අහුවොත් අපිට කියන්නේ ආර්ථිකය කියලා. ආර්ථිකයට මේ වෙනකොට චලිතයට ලක් කළ නොහැකි දෙයක් නැහැ.
අපි ඉතිහාසයේ ආර්ථිකය හොයාගෙන ගියාන් පස්සේ ලිබරලිසම් නිදහස්වාදයේ යටතේ ගොඩනැගිච්ච ආර්ථික නියමයන් අපිට දකින්න පුළුවන්කම තිබුණා. එතනදී ආර්ථිකය දැක්කේ මිනිහෙක්ව. ඒ මිනිහා දැකපු තැන මිනිසාගේ නිෂ්පාදන ක්‍රියාවලියට ගොඩාක් උපකාර කරපු ආකාරය අපිට දකින්න පුළුවන්කම තිබුණා. අද ලෝකයේ ආර්ථික නියමය හොයාගෙන ගියාන් පස්සේ අපිට දකින්න පුළුවන්කම තියෙන නව ලිබරල්වාදී ආකෘතිකකරණය. එන නව ලිබරල්වාදී ආකෘතිකකරණය කිව්වන් පස්සේ බටහිර ඇමරිකාව ලෝකයේ බටහිර කලාප ඇමරිකාව මූලික වෙමින් බ්‍රිතාන්‍ය ප්‍රංශය වගේ රටවල් මූලික වෙමින් ගොඩනැගිච්ච නව ලිබරල්වාදී ආකෘතිකකරණය යටතේ ආර්ථිකයේහි නියම වෙනස් කරගෙන තියෙනවා. එහෙනම් අද අපි බලන්න පටන් ගන්නේ ආර්ථිකයේ නියමයන් එක තමයි මිනිසෙකු දිහා. ඒ වගේම මිනිහෙක් බලන්න පටන් ගන්නේ ආර්ථිකයේ නියමයක් එක තමයි භෞතිකය දිහා. ආර්ථිකමය වටිනාකම් නැත්තම් සමහර ගොඩාක් දේවල් අපි අතහැරලා යනවා. වෘත්තීය හොයාගෙන ගියේ නිෂ්පාදන කාරණාවකට වඩා ආර්ථිකයේ නියමයන් එක්ක. පඩිය ගැන තමයි අපි අහන්න පටන් ගන්න. අපි පේපර් එකේ පත්‍රයේ අපි රැකියාව පිළිබඳව වෙළඳ දැන්වීම ප්‍රචාරය කරනකොට පඩිය කොච්චරද කියලා වැටුප කොච්චරද කියලා අපි එතනදී සටහන් කරනවා. ඇයි ඒක උත්තේජන කාරකයක් බවට පරිවර්තනය කරලා තියෙන නිසා. ආර්ථිකයේ මූලික නියමයේ බවට අපේ ජීවිත ළඟට ගෙනල්ලා තියෙන නිසා. අද ලෝකයේ හොයාගෙන ගියන් පස්සේ අපිට දකින්න පුළුවන්කම තියෙන ඩොලර් එකේ ආධිපත්‍යය. ඩොලර් එක තමයි රුපියලේ වටිනාකම නියම කරන්නේ අද. ඩොලර් එකට පුළුවන්කම තියෙනවා ලෝක ආධිපත්‍ය ගොඩනගනවා විතරක් නෙමේ දේශීය ආර්ථික රටාවන් ඉහළ පහළ යවන්න. එහෙනම් ලෝකයේ නියමය බවට නව ලිබරල්වාදී නියමය බවට ඒ පරිවර්තනය වෙනකොට ඒ නියමයේ ජීවිත ළඟට කොච්චරක් ගෙනත් තියනවද කියලා අපිට හොයන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් අපිට නිදහස නැති වෙලා තියෙනවා. අපිට නිදහස තියෙන්නේ කොයි වෙලාවෙද කියලා අපි හොයාගෙන ගියොත් අපිට එක තප්පරයක්වත් හමු වෙන්නේ නැහැ. නිදහසින් ඉන්න පුළුවන්. හැමතිස්සෙම අපි ආර්ථිකයත් එක්ක අනිකුත් ගැටලු එක්ක අනිකුත් අභියෝග එක්ක තමයි ජීවිතය ගත කරන්න හොය වෙලා තියෙන්නේ. ඒ නිසා මනස කියන තැන තමයි අපේ ජීවිතයේ ෆන්ඩමෙන්ටල් එක. මූලික තැන. මනස තමයි මේ ලෝකයේ ක්‍රියා හොයාගෙන ගියන් පස්සේ ආයි නැවත දකින්න පුළුවන් ක්‍රියාපද්ධතීන් දෙකක් එකක් තමයි මනස. ඒ වගේම තමයි මනසේ නිෂ්පාදනය කරන චර්යාව. එහෙනම් මනසින් අපි චර්යාව නිෂ්පාදනය කරනකොට ඒ වගේම අපි අපේ ඉදිරියේ තියෙන භෞතිකයට පුළුවන් අපිව චලිතයකට ලක් කරලා ඒ භෞතිකයට ඕන ආකාරයට අපිට අපිව හසුරවන්න. දැන් මෙතන අපි හොයාගෙන ගියොත් මේ මේසේ අපිව හසුරවපු විදිය, මේ පුටුව අපිව හසුරවපු විදිය, මේ මයික්‍රොෆෝනයේ මාව තියලා තියෙන විදිය මට ඈත් වෙන්න බැරි වෙලා ගිහිල්ලා. එහෙනම් මේ භෞතිකයේ මාව කලවනාකරණය කරනවා. එහෙනම් සිත එක පැත්තකින් අපිව කලවනාකරණය කරනකොට අනිත් පැත්තෙන් භෞතිකය අපිව කලවනාකරණය කරනවා. මේව පිළිබඳ විද්‍යාත්මක දැනුම් කලාප අපිට ඕන. එහෙම නැති වුණොත් බිඳ වැටුනේ මොකද්ද කියලා හොයාගෙන යනකොට නිර්මාණශීලීත්වය. එහෙනම් gedara භෞතිකයේ සකස් කරනකොට නිර්මාණශීලීව සකස් කරන්නට ඕන. ඒ හේතුව මේ භෞතික පදාර්ථකරණය හැමතිස්සෙම මානව කළමනාකරණයක් උඩ නගන නිසා. අපිට රූපවාහිනිය ඕන තැනක තියන්න බෑ. අපිට ඇඳගෙනලා සාලේ තියන්න බෑ. අපිට කෑම ටේබල් එක ගෙනලා කෑම මේසය ගෙනලා අපිට සාලේ තියන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එහෙනම් ඒ හැම භෞතික පදාර්ථයක්ම අපිව කළමනාකරණය කරන කුස්සියේ තියෙන වළං ආදී දේවල් අපිට ගෙනලා සාලේ අපිට තියන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එහෙනම් කුස්සිය කියලා කියන්නේ මොකද්ද කියලා හොයාගෙන ගියාන් පස්සේ සංස්කෘතික ගබඩාකරණය. සාලය කියලා කියන්නේ මොකද්ද හොයාගෙන ගියාන් පස්සේ සංස්කෘතික ගබඩාකරණය. ඒ වගේම තමයි මිනිහ දිහා බලාගෙන ඉන්නකොට මිනිහා කියලා කියන්නේ මොකද්ද කියලා හොයාගෙන ගියාන් පස්සේ සංස්කෘතික ගබඩාකරණය. එහෙනම් සංස්කෘතික ව්‍යුහගත සංස්කෘතික ආකෘතික කරණයෙන් ව්‍යුහගත කරලා මිනිහෙක් තිබෙ තැන, භෞතිකයේ තිබෙ තැන, අපි කොටස් වෙන් කරගත තැන ඔබ බැංකුවට ගිහිල්ලා බලන්න. බැංකුව කියලා කියන්නේ එතනට අදාළ සංස්කෘතික කාරණාවන් ගබඩා කරපු තැන. මට ඕන විදිහට බැංකුවේ හැසිරෙන්න බෑ කියලා. එහෙනම් එතනට ඕන විදිහට මම ප්‍රෝග්‍රෑම් කරගන්නවා මනස. චර්යාව ප්‍රෝග්‍රෑම් කරගන්න, චර්යාව සැලසුම් කරගන්නවා. එහෙනම් ඒ විදිහට තමයි ලෝකය ගමන් කරන්න ඕන. එහෙනම් ඒ විදිහට ගමන් කරන පසුබිමක් නියමයක් තියෙනවා නම් මිනිස්සු විද්‍යාත්මක වෙන්න ඕන. විද්‍යාත්මක නොවන හැම තැනකම අභියෝග ගැටලු වලට මිනිසාට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එහෙනම් අභියෝග ගැටලු කියුවයින් පස්සේ තමාගේම නිර්මාණකරණයක් විතරක් නෙමෙයි. එහෙනම් ඒ සමාජය විසින් නිර්මාණය කළ අපි ළඟින් ගෙනත් තියෙනවා. ආර්ථික අභියෝගය සමාජය විසින් නිෂ්පාදනය කළා අපි ළඟින් ගෙනත් තියලා අපිට ජීවත් වෙන්න කියනවා. මේ අභියෝග මැද.
නිර්මාණශීලී වෙන්න කියලා කියන. හැබැයි නිර්මාණශීලී වීමට අවශ්‍ය ක්‍රමවේදාත්මක විද්‍යාත්මක දැනුම් කලාප පද්ධතික කලාප සහ අවබෝධයක් ගොඩනගාගෙන ඇති කලාප සහ මෙහෙයුම් කලාප අපිට දකින්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒක අඩුවෙන් තමයි දකින්න පුළුවන්කම තියෙන්නේ. අපිව විද්‍යාත්මකව මෙහෙයවන කෙනෙක් දකින්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ ලේසියෙන්. එහෙනම් මෙන්න මේ ගැටලු රාශියක් අපි ළඟ තබාගෙන අපි ඉන්නවා කියලා කියන්නේ නිර්මාණාත්මක චින්තනයට අදාළ ගැටලුව තමා විසින් නිර්මාණය කරගන්නවා සමාජ ක්‍රමවේදයක් තුළ. එන සමාජ ක්‍රමවේදයකට එහෙම කරන්නත් බෑ. ඒ හේතුව කියලා හොයාගෙන ගියන් පස්සේ මේ සමාජයේ ප්‍රධාන සමාජ සංස්ථා 6යි දකින්න පුළුවන්. එකක් පවුල, අනිත් එක ආර්ථික සංස්ථාව, අනිත් එක දේශපාලන සංස්ථාව, අනිත් එක නීති සංස්ථාව, අනිත් එක ආගමික සංස්ථාව ආදී මේ අනිත් එක අධ්‍යාපන සංස්ථාව. එනම් ප්‍රධාන සෝෂල් ඉන්ස්ටිටියුෂන්ස් සමාජ සංස්ථා ආයතන ප්‍රධාන 6ක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. එහෙනම් මේ 6 තමයි අපේ ජීවිත කළමනාකරණය කරන්නේ. මේ 6න් මගේ ජීවිතය අයින් වුණ තැනක් මට හොයාගන්න බෑ. පවුලෙන් අයින් වෙච්ච තැනක්, පවුල් සංස්ථාවෙන්, ආගමික සංස්ථාවෙන් අයින් වෙච්ච තැනක්, ආර්ථික සංස්ථාවෙන් අයින් වෙච්ච තැනක්, දේශපාලන සංස්ථාවෙන් අයින් වෙච්ච තැනක්, නීති සංස්ථාවෙන් අයින් වෙච්ච තැනක් මගේ ජීවිතේ හොයාගන්න පුළුවන්ද? දිනුක මහත්තයා ඔබ දිහා බලාගෙන ඉන්නකොට මේ එක සංස්ථා පිට පදනමකින්වත් ඒ කාර්යභාරයෙන් අයින් වෙච්ච තැනක් ඔබේ ජීවිතය ඇතුළේ තියෙනවද? සමාජ ක්‍රමවේදය ඇතුළේ තියෙනවද? එහෙනම් අපිට හොයාගෙන යන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එහෙනම් නිවැරදි ලෙස මෙන්න මේ සංස්ථාපිත පදනම් නිවැරදි ලෙස කළමනාකරණය කිරීමේ අත්‍යවශ්‍ය ක්‍රමවේදය අපිට අවශ්‍යයි. ඒ සඳහා තමයි සැලසුම් තියෙන්නේ. ඒ සඳහා තමයි සැලසුම් කේන්ද්‍රීයව නිර්මාණය කරන ප්‍රතිපත්තිකරණයක් අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් මිනිහව මෙහෙයවන්නේ මොකද්ද? තවත් මිනිසෙකු විසින් නිර්මාණය කරපු සැලසුම් කරන තවත් මිනිහෙකු විසින් නිෂ්පාදනය කරපු ප්‍රතිපත්ති. එහෙනම් සැලසුම් කරන්නට බෑ. Tamanට ඕන විදිහටවත් ඒවා දුෂ්කෘත්‍යාත්මක ලෙස Taman නැත්නම් නිවැරදි දැක්මක් නැතුව නිර්මාණය කරන්න. එහෙනම් නිවැරදි දැක්මක් එක ගොඩනගන සැලසුම් කරණයට පුළුවන්කම තියෙන නිවැරදි ප්‍රතිපත්තියකට අවශ්‍ය ප්‍රවේශය සූදානම් කරගෙන ඉන්න නිවැරදි ප්‍රතිපත්තීන් ඇති සමාජ ක්‍රමවේදය නිවැරදි ලෙස මිනිසාව මෙහෙයවන්න පටන් ගන්න. ඒ නිසා අපිට ගොඩාක් දුර තියෙන යන්න. මට මතකයි මාක්ස් හරේ ලස්සන වචනයක් කියලා තිබ්බා. ඒ තමයි false consciousness කියන වචනය. false consciousness කියලා කියන්නේ ව්‍යාජ විඥානය කියන එක. මම ඇහුවොත් අපි ඇත්තම කතාවත් එක්ක ජීවත් වෙච්ච තප්පරය මේ පැය 24න් අපිට හමු වෙයිද? අපි නිදාගන්න ගිහිල්ලා මම කල්පනා කරනවා අද දවස තුළ ඇත්තම වශයෙන් ව්‍යාජත්වයෙන් ඉවත් වෙලා ඇත්ත කතාවත් එක්ක යථාවත් එක්ක ජීවත් වෙච්ච තත්පරය කොතනද තියෙන්නේ කියලා. සමහරක් වෙලාවට එක තත්පරයක් අපට හමු වෙන්නේ නැහැ. එහෙනම් අවබෝධය නැති තැන නිවැරදි ප්‍රතිපත්ති නොමැති වෙනකොට සැලසුම් නොමැති වෙනකොට ජීවිතයේ පිළිබඳව විද්‍යාත්මක හැදෑරීම් කලාප දැනුම් කලාප නොමැති වෙනකොට ඒ සෑම තැනකම තියෙන ව්‍යාජත්වයේ නිර්මාණකරණයන්. සංස්කෘතිය කියන වචනේ හොයාගෙන යන අපි ජීවිතය තුළ සංස්කෘතිය කියන වචනේ අපි පාවිච්චි කරනවා. හැබැයි අර්ථය අපි තාම දන්නේ නැහැ. සං උපසර්ගය පූර්ව වන තැන කෘ කියන ධාතුව කිරීමේ කාරණාව වෙන තැන නිවැරදි ලෙස කිරීමේ කාරණාව ගොඩනැගෙන තැන නිවැරදි ලෙස කිරීමේ කාරණාව ගොඩනැගෙනෙත් කොතනද කියලා හොයාගෙන යනකොට විද්‍යාත්මක කාරණා ළඟ. එහෙනම් සංස්කෘතිය කියලා කියන්නේ මොකක්ද කියලා හොයාගෙන යනකොට ඊටමත් නිවැරදි ලෙස විද්‍යාත්මකව නිවැරදිව කරන තැන තමයි අපිට සංස්කෘතිය හමු වෙන්නේ. එහෙනම් එවැනි සංස්කෘතියකද අපි ජීවත් වෙන්නේ? එවැනි සමාජයකද අපි ජීවත් වෙන්නේ? එහෙනම් ඒ සංස්කෘතිය ඇතුළේ තියෙන ව්‍යාජත්වය, ඒ සමාජය ඇතුළේ තියෙන ව්‍යාජත්වය, විද්‍යාත්මක ප්‍රවේශය යථාව ළඟට ලං වෙන්න බැරිව ලං වෙන්න නොදේ මානසික ස්වરૂප සහ චර්යාත්මක ස්වરૂපයන් ගොඩනගපු සංස්කෘතික කාරණා තුල අපි ජීවත් වෙනකොට සෑම තත්පරයකම බොරුවත් එක්ක ව්‍යාජත්වයත් එක්ක තමයි අපි ජීවත් වෙන්න පටන් අරගෙන තියෙන්නේ. එහෙනම් නිර්මාණශීලීත්වය බිඳ වැටෙන තැන් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා නිර්මාණශීලීත්වය කියලා කියන්නේ ඇත්ත කතාවත් එක්ක ගොඩනගෙන තැන, යථාවත් එක්ක ගොඩනගෙන තැන. නිර්මාණශීලීත්වය කියලා කියන්නේ විද්‍යාත්මක දැනුම් කලාපයත් එක්ක ගොඩනගෙන තැන. දැනුම කිව්වයන් පස්සේ ඇකියුමුලේෂන් එකතු කරගන්න තැන. හැබැයි දැනුමට පුළුවන් අවබෝධය ගොඩනගන්න. එහෙනම් දැනුම කේන්ද්‍රීයව අවබෝධාත්මක කලාපයේ අවබෝධාත්මක ප්‍රවේශය අපිට චර්යාව ළඟට ලං කරන්න පුළුවන් නම් ඒ චර්යාව ළඟින් නිෂ්පාදනය වෙන කෘත්‍ය හොයාගෙන ගියන් පස්සේ අපිට නිවැරදි
කෘත්‍යයක් නිවැරදි ක්‍රියාවන් අපිට දකින්න පුළුවන් වෙනකොට ඒ නිවැරදි ක්‍රියාවකට පුළුවන් අපිව ගොඩාක් දුර අරගෙන යන්න. එහෙනම් ඒ අරගෙන යන ප්‍රවේශය හොයාගෙන ගියාන් පස්සේ නිර්මාණශීලීත්වය එතන තියෙනවා, සතුට තියෙනවා එතන, වින්දනය තියෙනවා එතන, ගමනක් එතන තියෙනවා, සංවර්ධනය එතන තියෙනවා. ඒකට ඒක අපි කියන සස්ටේනබල් කියලා, තිරසාරයි කියලා. එහෙනම් තිරසාර සංවර්ධනාත්මක නියම තමයි අපිට අවශ්‍ය කරන්නේ. ඒකට හේතුන් කළමනාකරණය කරන්න අත්‍යවශ්‍යයි. බුදුමා හොඳ ගැඹුරු විග්‍රහයක් කළේ සහ අපිට හිතන්නට යමක් තියෙනවා ඒ තුළ. ගැඹුරින් අපි ගැන හිතන්නට කොහොමද මේ දේවල් උපයෝගී කරගන්නේ කියන කාරණාව. එතකොට මහාචාර්යතුමනි දැන් ඔබතුමා මේ තිරසාර සංවර්ධනය පිළිබඳව කතා කරා. දැන් මේ තිරසාර ආර්ථික ක්‍රමවේදයක් අනුගමනය කිරීම පිළිබඳව ලෝකයේ මැද කතා වෙනවා. මේ තියෙන අර්බුද තත්ත්වයන් කළමනාකරණය කරගන්නට. එතකොට අපිටත් තියෙන අපේ දේශීය නිෂ්පාදනයන් ප්‍රවර්ධනය කරන්න, ඒ වගේම දේශීය නිෂ්පාදන සඳහා අගේ දාමයන් එක් කරමින් නිර්මාණශීලීව ඒවා වෙළඳපළට එක් කිරීම තුළින් ආර්ථිකය යම්කිසි ජයග්‍රහණයක් අත්පත් කරගන්න පුළුවන්. දැනටමත් ලෝකයේ අපේ නිෂ්පාදනයන් මේ විදිහට අගේ දාමයන් එක් කරමින් ලෝකයේ ජයග්‍රහණය කළ තිබෙනවා, අතික්‍රමණය කළ තිබෙනවා. නැත්නම් නෑ. දැන් ඒත් එක්කම දැන් කාල වේලාවත් බොහොම සීමිත නිසා මම මේ ඔබතුමාගෙන් මේ පිළිබඳවත් යම්කිසි පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. දැන් අපි තාක්ෂණයත් එක්ක තමයි ගමනක් යන්නට ඕන. අපිට මේ තාක්ෂණයෙන් කොහෙත්ම බැහැර වෙන්නට බෑ. මේ ගමනත් එක්ක අපි යන්නට ඕනේ. ඒ තාක්ෂණයේ තියෙන දේවල් අපි නිවැරදිව හඳුනාගෙන අපේ අභිවෘද්ධියට, අපේ දියුණුවට ඒ දේවල් නිවැරදිව ආයෝජනය කර ගැනීමේ හැකියාව අපිට තිබෙනවා. විශේෂයෙන් ගත්තොත් එම වර්තමානයේ AI තාක්ෂණය පිළිබඳව ලෝකයේම කතා කරනවා, ලෝකයේ නැඹුරු වෙලා තිබෙනවා සහ ලංකාවත් ඊට සාපේක්ෂව ඒ සඳහා අනුගත වෙමින් නැඹුරු වෙමින් පවතිනවා. ඒ තුල පවතින යහපත අයහපත පිළිබඳවත් කතාබහට ලක් වෙනවා. දැන් මේ තුළ ගොඩනැගෙන තර්කයක් තමයි ඉදිරියේදී මනුෂ්‍යයාගේ නිර්මාණශීලීත්වයට, එහෙම නැත්නම් තීක්ෂණ බුද්ධියකින් හෙබි මිනිසකු නිර්මාණය වෙන මිනිසකුගේ තීක්ෂණ බුද්ධියට මොකද්ද වෙන්නේ සහ මිනිස් ශ්‍රමයට එල්ලවන අභියෝග පිළිබඳව වර්තමානයේ කතා වෙනවා. ඒ ගැනත් අපි කෙටියෙන් හරි සඳහන් කළ යුතුයි. මිනිස් ශ්‍රමයට අභියෝග එල්ල වෙනවා. මානව බුද්ධියේ තීක්ෂණ භාවයට මොකද වෙන්නේ කියලා ඔබ මගෙන් අහනවා. මම හිතන්නේ උත්තරය මේ පිළිබඳ නිවැරදි සාක්ෂරතාවයේ නොමැතිවීමේ ගැටලුව. ඒ කියන්නේ ප්‍රශ්න ඔබ අහන්නේ මේ සමාජය තුළ තියෙන ප්‍රශ්න ගැටලු, එම ගැටලු මතුවලා තියෙන්නේ ඇයි කියලා හොයාගෙන යනකොට තාක්ෂණය පිළිබඳ නිවැරදි සාක්ෂරතාව කියලා කියන්නේ නිවැරදි අවබෝධයක්, දැනුම් කලාපයක් ඒ සම්බන්ධව අපිට නැහැ. දැන් අපි ගත්තොත් එහෙම දැන් වර්තමානයේ තුල සාකච්ඡා කරන කෘත්‍රිම බුද්ධිය කියන ඒක ශ්‍රම විභජනයත් එක්ක තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් ශ්‍රමයේ බෙදී යෑම, divisions of labor කියන එක in society. සමාජය තුළ ශ්‍රමයේ බෙදී යාම කියන එක සරල තැනක තියෙන කාරණාවක් නෙමෙයි. මේකට තියෙන දිගු ඉතිහාසයක්. අපි ජීව විද්‍යාව බයොලොජි ගත්තාන් පස්සේ, අපි කාන්තාවක් ගත්තාන් පස්සේ එයාට ශ්‍රමයක් තියෙනවා. අපිට බෑනේ දරුවෙක් බිහි කරන්න එයාට පුළුවන්. හැබැයි පිරිමියෙක් ගත්තොත් එහෙම එතන අපිට ශ්‍රම විභජනය, ශ්‍රමයේ බෙදී යamak තියෙනවා. මේ හැම එක ස්වභාවික නියමයේ කාරණා බවට එක පැත්තකින් පරිවර්තනය වෙනකොට අනිත් පැත්තෙන් ඒ සමාජ නියමයේ කාරණාවක් බවට පරිවර්තනය වුණා. ශ්‍රමයේ බෙදී යාම කියන එක. දැන් ඉතිහාසයේ කුලය ගත්තොත් එහෙම කුලය කියන කාරණාව ඇතුලේ ශ්‍රම විභජනය, ශ්‍රමයේ බෙදී යාමක් තියෙනවා. සමහර කාරණාවන් කරන, සමහර අයට ඒක කරන්න බෑ කුල කාරණාවත් එක්ක. අපි නුවර පෙරහැර ගත්තාන් පස්සේ නුවර පෙරහැරේ ඉතිහාසය හොයාගෙන ගියාන් පස්සේ ඒක හැඩරුව ගත්තාන් පස්සේ මානව චලිතයන් ස්වරූපයන් ගත්තාන් පස්සේ අපිට දකින්න පුළුවන් ඒ කුල කාරණාවන්ගෙන් කරන්නව කාර්යභාරය වෘත්තීමය වශයෙන් බෙදලා තියෙනවා. එහෙනම් මේ ශ්‍රම විභජනය කියන එක අලුත් සංකල්පයක් නෙමෙයි, අලුත් ප්‍රවේශයක් නෙමෙයි. එහෙනම් අධ්‍යයන සමාජයේ වෙනකොට තාක්ෂණික නියමයේ ඇවිදිලා ඒ අර කුල කාරණාවලට වඩා තාක්ෂණය දියුණු වෙලා තියෙනවා. එහෙනම් තාක්ෂණය කියන වචනේ අපි හොයාගෙන ගියා පස්සේ ටෙක්නොලොජි කියන වචනය මේක රිසල්ට් එකක්. මේක ප්‍රතිඵලයක්. මොකේ ප්‍රතිඵලයක්ද? ඉන්ඩස්ට්‍රි වල ප්‍රතිඵලයක්.
කාර්මීකරණයේ ප්‍රතිඵලයක්. එහෙනම් අපි හොයාගෙන ගියන් පස්සේ දැන් පරිගණකයේ අපි ඉස්සරහා තියෙනවා. ඒක ඇතුලේ තියෙන කාරණා හොයාගෙන ගියන් පස්සේ ඒකේ මෘදුකාංග තියෙනවා. ඒකේ දෘಢකාංග තියෙනවා. ඒ වගේම තමයි ඒක මේ මෘදුකාංග දෘಢකාංග එකතු වුණා එකතු වෙලා අපි ළඟට අන්තර්ජාලය තුලින් අරගෙන එන්න පටන් අරගෙන දෙනවා. ප්‍රධාන ප්‍රවේශ තුනයි අපිට දකින්න පුළුවන්කම තියෙනවා. මෘදුකාංග අතර සම්බන්ධය හදා ගන්න, මෘදුකාංග දෘಢකාංග අතර සම්බන්ධය හදනවා. මේ දෙකම සම්බන්ධය හදනවා අන්තර්ජාලයත් එක්ක. අන්තර්ජාලය මේ දෙකත් එක්ක සම්බන්ධ වෙලා අන්න පණිවිඩකරණය ගොඩනගනවා. රූප ගොඩනගන තිරයක් නිර්මාණය කරන. ඒ තිරය අපිව කළමනාකරණය කරනවා. විෂුවල්ස් අරගෙන ඇවිදින්න, දෘශ්‍ය අරගෙන ඇවිදින්න අපිව කළමනාකරණය කරන ආකාරය අපිට දකින්න පුළුවන්කම තියෙනවා. එහෙනම් තිරය ඒ අයිත් එක්ක සම්බන්ධයි. ඒ වගේම අපි අනිකුත් කාරණා ගත්තාම කෘත්‍රිම බුද්ධිමය කාරණා ගත්තාන් පස්සේ ඒ අයි ගත්තාන් පස්සේ තාක්ෂණය කාර්මීකරණයත් එක්ක සම්බන්ධයි. ඒ කාර්මික ද්‍රව්‍යකරණය තමයි ඒක ප්‍රතිඵලයක් හැටියට තාක්ෂණික නිෂ්පාදනය කරලා අපි තාක්ෂණයත් එක්ක තමයි සම්බන්ධ වෙන්නේ. මම මෘදුකාංගයක දෘಢකාංගයක සම්බන්ධ වෙන මම දන්නේ නැහැ. හැබැයි මට පුළුවන් කීබෝඩ් එක මුල් කරගෙන ඒ තාක්ෂණය මෙහෙවන්න. එහෙනම් මෙන්න මේ සාක්ෂරතාව අපිට තියෙන්නට ඕන. එහෙනම් සාක්ෂරතාව නැති තැන හැමතිස්සෙම ඉරිගහලා බෙදලා වෙන් කිරීම කරේ. එහෙනම් අපිව මිනිහෙක් තාක්ෂණය ආවා කියලා වෘත්තීය ශාස්ත්‍රයේ මිනිහෙක් එළියට දාන්න බෑ අපිට. හැබැයි එළියට දාන තැනකට අදහිලා තියෙනවා. එහෙනම් ඒ හේතුව කියලා හොයාගෙන යනකොට ආර්ථික නියමය මූලික වෙමින් ලාභය කේන්ද්‍ර කරගෙන ශ්‍රමය භාවිතා කරන ආකාරය තමයි අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඉතින් ශ්‍රම භාවිතාවත් එක්ක මිනිහෙක්ගේ ශ්‍රමය එතනින් අයින් කරලා අපි තාක්ෂණයට ඒ ශ්‍රමය පැවරුණාන් පස්සේ සමාජයේ තාක්ෂණයට වඩා අසරණ වෙන්නේ කවුද කියලා හොයාගෙන ගියාන් පස්සේ මිනිහෙක් අසරණ වෙන තැන තමයි අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා තාක්ෂණය, කෘත්‍රිම බුද්ධිකරණය, තාක්ෂණය, කාර්මීකරණය කියලා කියන්නේ මිනිහෙක් අයින් කරන තැනක් නෙමෙයි. හැබැයි අද අයින් කරන තැනට ඇවිදලා තියෙනවා. එහෙනම් මිනිහෙක්ව පුහුණු කරලා නිවැරදි ප්‍රවේශ ගන්නලා ඔහුට නිවැරදි වෘත්තීයමය ප්‍රවේශය වලට අනුගත කරලා නිවැරදි ශක්්‍යතාවන් වලට අනුගත කරවලා ඔහුව නිවැරදි ලෙස ජීවත් කරන නිවැරදි ලෙස කළමනාකරණය කරමින් ජීවත් කරන තැනක් බවට තමයි පරිවර්තනය වෙන්නේ. එහෙනම් මිනිහෙක් අයින් කරනවා කියලා කියන්නේ සමහරක් වෙලාවට මේ මිනිස්සුත් කේන්ද්‍රීය ගොඩනගෙන පවුල අපි අයින් කිරීමක්. දැඩි අසහනයකට අපහසුවට පත් කිරීමක් වෙන්න පුළුවන්. පාසල් යන දරුවෝ ඉන්න පුළුවන්, පවුලක් ඉන්න පුළුවන්, ගෙදර දොරකට ගේ දොර නිවැරදි ප්‍රවේශ ගොඩනගා ගන්න තියෙන්න පුළුවන්. එහෙනම් මිනිහෙක් අයින් කරනවා කියලා කියන්නේ පද්ධතියක් අයින් කරා. පවුලක් අයින් කළා. ඒතර එහෙමනම් ඒක යුතුයකමක්ද? ඒක වගකීමක්ද? ඒක යුතුයකමක් හෝ වගකීමක් නෙමෙයි. එහෙනම් මේ කෘත්‍රිම බුද්ධිකරණයේ පැමිණීමත් එක්ක නිවැරදි මානව කළමනාකරණයන්ට අවශ්‍ය චින්තනමය ධාරිතා සහ ශක්්‍යතාවන්, හැකියාවන් සහ චර්යාත්මක ප්‍රවේශ එනම් නිවැරදි සැලසුම් කරන නිවැරදි ප්‍රතිපත්තිමය කරණයන් අපේ සමාජ ක්‍රමවේදය දක්වා අරගෙන එන්නට ඕන. එවැනි සමාජයකට තමයි ගොඩාක් දුරට සතුටෙන් ජීවත් වෙන්න පුළුවන්කම තියෙන. ඒ නිසා කෘත්‍රිම බුද්ධිය කියලා කියන්නේ හොඳ දෙයක්. හැබැයි මිනිහෙක් අයින් කරනවා කියලා කියන්නේ හොඳ දෙයක් නෙමෙයි. ශ්‍රමය බෙදලා ගිහිල්ලා වෙන් කරනවා කියලා කියන්නේ හොඳ දෙයක් නෙමෙයි. ඒ නිසා අපිට අවශ්‍යයි සතුට කියන එක අවශ්‍ය වෙන සතුට තමයි ඊළඟ අවස්ථාව දක්වා අපිව නිර්මාණාත්මකව අරගෙන යන තැන බවට පරිවර්තනය වෙන. සතුට වින්දනයේ නැති තැන නිර්මාණාත්මක චින්තනයට අභියෝගයක්, ගැටලුවක් බවට පරිවර්තනය වෙනවමයි. හොඳයි, මේ දේවල් නිසි විදිහට හැමදේම කළමනාකරණය කරගනිමින් නිර්මාණශීලීව එන අභියෝගවලට මුහුණ දෙන්නට ඔබටත් ශක්ති ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද වැඩසටහන අවසන් කරන්නට මේ සූදානම් වෙන්නේ. අපි අද කතා කළේ අනාගත අභියෝග ජය ගැනීමට නිර්මාණශීලී පරපුරක් ගොඩනගමු කියන මාතෘකාව. මේ ඔස්සේ යම්කිසි අදහසක් ඔබටත් ලැබෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. ඒ සඳහා අද මැදිරියට පැමිණේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යනාංශයේ මහාචාර්ය ධර්මකීර්ති ශ්‍රී රංජන් මහත්මයා. ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ පැහැදිලි කිරීම අපිට කර දෙන්නට අද සුභාරතී සංවාද මණ්ඩපයට පැමිණීම පිළිබඳව. බොහොම ස්තුතියි. එහෙනම් සුභාරතී සංවාද මණ්ඩපයෙන් අපි මේ විදිහට සමගින යනවා. නදිකා ජයසේකර සමග මම දිනුක ගුණවර්ධන ප්‍රාර්ථනා කරන ඔබට සුබ දවසක්. දැනුම ලබාගමු උදෑසනකසේ සිතැඟි වඩාලමු දිය ඇල්ලකසේ සුභාරතී සුභාරතී
දෙසවන සරසන වදනින සිතුවිලි උපදින හඬකින ඔබගේ නිවහන සොයා ඇදේ